Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන්නේ හෙට අපි යනවා ට්‍රිප් එකක්. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මගේ යාළුවෝ ටික මට හම්බ වෙන්නේ යුනිවර්සිටි එකේ යාළුවෝ ටික. මම හිතන විදිහට අවුරුද්දක් විතර වගේ මගේ හම්බෙම යාළුවා හොයන්නේ. ඉතින් අපි දෙන්න කොච්චර කෝල් කරා කොච්චර මැසේජ් කරා අපි දෙන්නට තාම හම්බ වෙන්න බැරි වුණා. ඉතින් අද තමයි ඒ දවස් අපි හැමෝම එකට හම්බ වෙන්නේ. ඉතින් දුරම යාළුවා තමයි ලක්ෂාණි නෝ කොරනා වෙලා දැනි අරන පසන් එනවා පුරුණාගෙන ඊට පස්සේ අනෝක කලදරේ ඉන්නේ සුකුනි හරණිනා මම ප්‍රසාදී යනවා විරාණයි වලට අපි ඔක්කොම ඉන්නේ විරාණයි වලට. ඉතින් තව පැකිලි පැකිලි අපේ යාළුවා ටික එහෙනම් අපි දැන් ට්‍රිප් එක යන්න බඩු ටික පැක් කරගමු. ඇත්තටම මාරම සතුටුයි. මොකද අපි හම්බ වෙන්නේ අවුරුදු 2කට පස්සේ. ඒ කියන්නේ අනිත් පසන්ලා නම් එහෙම මට මතක විදියට අවුරුදු 2මාරක් 3ක් විතර වගේ වෙනවා. ලක්ෂාණි මමයි සුකුණී හම්බුනේ අන්තිමටම 2023 තිබුණා මේ බාබි ෆිල්ම් එක බලන්න. එදත් මේ වගේම තමයි ලක්ෂාණි තාම පොළොන්නරුවේ ඉඳන් සුකුණී කොහමත් කොළඹ ඉන්නේ. ඉතින් මමත් ගාලේ ඉඳන් ගියා. ඉතින් අර ඒ වගේ හරිම හම්බෙන් තමයි අපි තුන්දෙනා හම්බ වෙන්නේ. කොච්චර කාලයකට පස්සේ අපි හම්බුණා. අපේ යාළුකම හැබැයි අදටත් ඒ විදියටම තියෙනවා. මම වීඩියෝ එකට වොයිස් කරන ට්‍රිප් එක ගියාට පස්සේ මට ඉතින් දැන් එක දේවල් මතක් වෙනවා. මොකද මම මෙච්චර ඇඳුම් අරන් ගියාට ඇත්තටම අඳින්න ඕනේ නැහැ. මාරම සීතලක් තිබ්බා. එදා දවසම වහනකොට ෆස්ට් ඩේ එක නම් වැස්සේ නැහැ. සෙකන්ඩ් ඩේ එක අපිට එළියට බහින්නවත් බැරි තරම් හොඳටම වැස්සේ. ඉතින් ඇඳුම් ටික පැක් කරන ගමන් මම ඔයාලට කියන්නම් අපි කට්ටිය සෙට් උනේ කොහොමද කියලා. ඉතින් 2020 අවුරුද්දේ තමයි අපි කැම්පස් එකට ගියේ. කැම්පස් එකට යනකොට කිසිම කෙනෙක් දන්නේ නැහැ. අඳුරන්නෙත් නැහැ. අඩුම තරමේ මූණවත් බලන්නේ නැහැ. ඒ තරමට ලොකුකම. ඇත්තටම පළවෙනි දවසේ මට ලක්ෂාණී සුපුනිව මතකයි. ලක්ෂාණීට වැඩිය සුපුනිව ගොඩක් මතකයි. මොකද සුපුනි මං හරි ලස්සනට දැක්ක. හරිම කියුට්. ඒ කියන්නේ කාත් එක්කත් කතා කරන්නවත් නැහැ. එයා යාගේ පාවට එයා යනවා. හැබැයි මං එයා දිහා බලන් ඉඳලා තියෙනවා. මොකද හරිම ලස්සනයි එයා. ඉතින් එදා ඒ ලස්සන ළමයා අද මගේ හොඳම යාළුවා. ඉතින් මේ විදිහට අපි එක එක්කෙනාගේ ලොකුකම් බල බල ඉඳියේ දවස් 2-3ක් විතර. මොකද ඒ කාලෙම තමයි කොරෝනාත් ආවේ. යුනිවර්සිටි එකට ඇවිල්ලා දවස් 2-3යි අපි ආයේ ඇඳුම් ටිකක් අරගෙන ගෙදර ගියා. ඉතින් කොහොම හරි ඉතින් ගෙදර යන ටිකට 20.1 බැච් කියලා ගෲප් එකකුත් හදලා ඉවරයි. ඒ ගෲප් එකේ නම් chat කරන්න හිතන්නවත් බෑ. ඇස්පෙල්ලමක් ගහන සැනින් මැසේජ් 100ක් 200ක් විතර ඇවිල්ලා ඉවරයි. ඉතින් ඔහොම ටික දවසක් ඉඳිද්දී මොකක් හරි දෙයකට ලක්ෂාණි මට මැසේජ් එකක් දාලා මට මැසේජ් එක නම් මතක නෑ ඇත්තටම. ඒ මැසේජ් කළත් එයත් ඉනංග මං ඔයාලට මැසේජ් එකක් දානවද නැද්ද කියලා හිත ඉඳී කියලා ඒ විදිහටම මමත් එදා හිතුවා මෙයාට මම මැසේජ් එකක් දානවද නැද්ද කියලා. ඉතින් කොහොම හරි දෙයියෝ දුන්න තෑග්ගක් කියලා හිතලා දෙන්නගෙම ලොකුකම් පැත්තකින් තියලා අපි දෙන්න මැසේජ් කරන්න ගත්තා. කොච්චර ෆිට් එකේ මැසේජ් කරත් කොරෝනා පීරියඩ් එකේ ඉවරලා මාස 2-3ක් විතර වගේ අපි ගෙදර ඉඳලා කැම්පස් එකට යනකොට ඔන්න ඉන්නවා ඉතින් ලැජ්ජාවෙන් නැඹරි. ඇත්තටම ලක්ෂාණි මගේ හොඳම යාළුවෙක් වෙන්න එක හේතුවක් තමයි මම මොන මෝඩ වැඩේ කරත් කවදාවත් මට බැනලා. හොඳම යාළුවා කියලා හිතන් ඉඳපු යාළුවෙක් ඉඳිය මං කරන්නේ මොන වැඩේද? එයාට හොඳ වැඩක් කරත් නරක වැඩක් කරත් මං හැමදාම එයාගෙන් බැනුවා. ඉතින් කාලෙත් එක්ක මට තේරුණා හොඳම යාළුවා කියන්නේ කාටද කියලා. ඉතින් එදා ඉඳන් ලක්ෂාණිගේ හොඳම යාළුවා මම. මගේ හොඳම යාළුවා ලක්ෂාණි. ඒත් සුපුනිව හම්බුනේ නම් ටික කාලයක් ගියාට පස්සේ මං හිතන විදියට සෙමස්ටර් 2-3ක් විතර වගේ ගියාට පස්සේ තමයි සුපුනිව හම්බ වෙන්නේ. ඔන්න ඔහම තමයි අපි කට්ටිය ඉතින් සෙට් උනේ. එහෙනම් දැන් බෑග් එකත් හදාගෙන තව මොනවා හරි අඩුපාඩු මොනවා හරි තියෙද කියලා අපි බලලා ටවුන් එකට යන්නත් මට උවමනාවක් තියෙනවා. ටවුන් එකට ගිහිල්ලා තව පොඩි දේවල් වගේක් තියෙනවා. ඒ ටිකත් බලගෙන ආයේ ගෙදර ඇවිල්ලා තමයි මම විරාණයිලා ගෙදරට යන්නේ. ඒ බාරි අපි ඔන්න දැන් මට ටවුන් එකට යන්න ඕන කිව්වට පස්සේ අම්මයි අක්කත් ලෑස්තුණා. ඊට පස්සේ ඉතින් අම්මයි අක්කයි මමයි අපි 4 දෙනාම shopping කරන්න ගියා. shopping කරන්න ගියා කියලා කිව්වට එහෙම ලොකුවට shopping කරන්න උනේත් නැහැ. මොකද මට තියෙන time එකත් අඩුයිනේ. මම 4-5 වගේ වෙද්දී වද්දුවට යන්න ඕනේ. මේ විදියට අපි shopping කරන්න ගිහිල්ලා ආපස්සට
1:00 වගේ වෙද්දි ගෙදරට ආවා. ඉතින් දැන් තමයි මම විරාණයිලා ගෙදරට යන්නේ. මට දැන් වෙලාවත් එක හමාර විතර වගේ වෙලා. අපි 4 වෙද්දී හරියටම වාත්තුවට යනවා කියලා කාලේ ඉඳන් වාත්තුවට යන පැය 2:00 විතර වගේ යනවා කිව්වා. මෙහෙන් 1:00 විතර වගේ කියන 3:00 විතර වගේ හිට යන්න පුළුවන්. ඉතින් බලමු. ඊට පස්සේ මම මේ ගාලි ටවුන් එකට ගිහින් එතන ඉඳන් වාත්තුවට බස් එක යනවා. වාද්දුවෙන් බහලා විරාන්නයි එන්නම් කියලා කිව්වා මාව ගන්න. එහෙනම් ඉතින් දැන් අනිත් කට්ටිය එනකම් මෙන්න මේ වීඩියෝස් ටික බලන්නකෝ. අපි කාලගුණ දෙපාර්තමේන්තුවට කෝල් කරා. හරි ඔන්න දැන් ඊළඟ එක්කෙනත් එනවා. දැන් ලේසි යනවා. මං කුසගින්නේ ආවේ. ඇයි කියන්නේ නැද්ද අපිට කිව්වනවා කනවා කියලා? ඔයෝ. හරි දැන් කට්ටියම ඉතින් ඇවිල්ලා ඉන්නේ. නෑ එක්කෙනෙක් අඩු. අරුණ වෙඩින් එකකට ගිහිල්ලා අරුණ එනකොට රෑ වෙයි කියලා කිව්වා. හැබැයි අපිට ෂුවර් කරන්න බෑ ඇත්තටම අරුණ එයිද නැද්ද කියලා. අපි මේ වෙලාවෙදිත් කතා කරේ අරුණ එයිද නැද්ද කියලා. කිව්වත් හරි අරුණ ආවේ ඊට පහුවදා අපි ට්‍රිප් එක යන්න පැයකට කලින් තමයි විරාණයිලාගේ ගෙදරට ආවේ. අපි පාත්‍රය අරනකොට ගතේ මොනේ නැත්තම් අපි කීයට අතන ලස්සන මෙතන ලස්සන කියලා නවත්තන්නේ. අඩෝ හරිය බැන්නේ වැඩි. එහෙමද? බෑ ලස්සන දැන් නවත්තන්න. නෑ චැනලෙට හැමදාම අඩුවයි. තුනටද යන්නේ? දෙකට දෙකට යන්න. ඔයා මටත් එවන්නවා. මමත් දෙකම අපි අන්තිමට ඕන ටික දාලා. ඒතකොට දැන් දෙකට යනවා නම් 11 ඉන්නවා රැස් වෙන ගන්න වෙන්නේ. ඉතින් 9 දෙනෙක් ඉන්නවා. ඔව් ඒකටවත් ලෑස්ති වෙන්නේ තුනක්. නෑ දෙකට නෑ. ඔයාලට ලස්සන ව්ලොග් අරගෙන එන්න ඕන නිසාම මම අද ජිම්බල් එකක් ගත්තා. ගත්ත කියලා කියන්නේ මෙහි ගාලේ නම් තිබුණේ නැති නිසා මම සුප්‍රීන්ට කෝල් කරලා කිව්වා විරාණයිලා ගෙදරට එනකොට ඔයා අරගෙන එන්න මම ඔයාලට කෑෂ් දෙන්නම් කියලා. ඉතින් කිව්වත් හරි ඔස්මෝ මොබයිල් 6 එකක් අරගෙන ආවිලා තිබුණා. අපි දැන් එහෙනම් ඒක අන්බොක්ස් කරලා බලමු. මගේ ෆෝන් එකේ තියෙන ඇප් එක. DJ මිමෝ. ඒකට ඇප් එකකුත් තෝරලා. ඔබ ඒකට ඇප් එක හරහා දෙන්න. වීඩියෝස් ටික ඔක්කොම දාන්න වෙයි ලැප්ටොප් ඇප් එකේ. එක හරහා දෙන්න. ඔව්. මේක අරින්න පැත්තක් කිව්වනේ. හැබැයි මෙහෙමයි මේකට උඩින්ම සාධාරණයක් කරන්න ඕනේ. පාසල් ගත්තටනේ. ගත්තට. පාසල් අහන්නකෝ. මේ නුවර ලියන්නම තමයි දැන් ගත්තේ. හරිද? උඩින්ම සාධාරණයක් කරන්න ඕනේ.
මාත් උදේ ට්‍රිප් එකේ වීඩියෝ එකක් හදන්න. මේ ගහලා දිනවා මේ මෙහෙට ගියා. ඒකට තමයි අදින්න. මුවත් දාන කැඩුවොත් මම දැක්කා. මුවත් තේරෙන්නෙත් නෑ අප්පා. පුරුදු නෑනේ. මොකක් හරි කළා කඩන්නකෝ. ඕකර මොකක් හරි නොන්දේ මං හෙට එන්නේ නෑ නුවර ලියන්න එච්චරයි. එහෙනම් නියමයි තව ටැග් කරගත්ත කෙනෙකුත් අඩු වෙනවා. වීඩියෝ එක. ඒ හිමීට කරගෙන ඒකෙම තමා මේ මම ප්‍රයත්නයක් කළා. මුඩෝඩ් මේ පැත්ත ගුවන් කරලා නෑ. අයියෝ. ඊයේ ඔය මොකක්ද තියෙනවද? මෙතන ඉඳන්නම් ඇත්තටම වොයිස් කරලා තේරුමක් නෑ මොකද ඒ තරම් ආතල් අපි කට්ටිය එකට සෙට් වුණාම. දුම්මාරු කරලා මායිනේ කුෂානේ ගොඩේ ඉස්සරහට එක්කනවනේ. ඔය දෙන්නට කුඩේ දුන්නා අපි තුන් දෙනා දෙන්න. මුන් දෙන්න දෙපැත්තෙන් ලං ගියනවා. තව කාට මිස් කරා? කවුද වාඩි පඩගෙන ඉන්නේ? සෑහෙන දේවල් කියලා. මම බෑග් තුනක් ෆිල් කරගෙන ආවා. බෑග් තුනක් කරගෙන ඉන්නවා තමයි. අනුව විතරයි එක බෑග් එක කියලා. මාත් කරා. හරි අපි වැඩි නෑ. ඔව් ඉතින් කොල්ලන්ට මොනවදන්නේ බෑග් 4-5 පුරවගෙන ඉන්න දේවල් නෑනේ ඉතින්. බෑග් එකක් ගෙනානම් ඇති දවස් 2-3ට. නෑ බ්‍රෂ් යද්දි ගමනේ. උදේ දාතෝනි. මගේ කොටින් දෙනම් බ්‍රෂ් එක අරගෙන. අද වදින්න ඇතර ගීගීක තියෙනවා. අවුලක්. එක බ්‍රෂ් එකෙන් මඩගම අලුත් එකක් ගෙනාවා. ඕනේ එකක් කරගෙන අනවශ්‍ය දේවල් ගෙනත් බ්‍රෂ් කරන්න. මම ටවල් එකක් ගෙනා. මට අවල යගෙන. උඩ දාලාගෙන නෑ සුපුරි වැඩත් එක්ක ගෙනා. දාලාගෙන. ඔය ජෙසි කරලා නෑ. කවුද ගන්නේ? කුෂානේ ජෙසි කරලා නෑ ඩ්‍රෝන් එක ගෙනා. එයා මොකේ පාට වෙන්නේ නැහැ ජෙසි ගෙනාවා. ජෙසියක් කියන්නේ හලෝ අර ජැකට් 3ක් ගෙනාවා. හරි ජෙසි එක නඩ හොඳටම මේ සීතලුනාම නදින්නේ. හොඳටම සිද්ධ වෙනවා මොකක්ද දන්නවද කරගන්න තියෙන්නේ. ඉනිමෙල පොත් කරන්න මට. අයියෝ දෙකක් ගෙනාවා. මට එකක් දෙනවා. මම හුඩියක් ගෙන ජර්සි නෙමෙයි. මොනවද? හුඩි. ඉතින් අපි දැන් වොෂ් දාලා රෑට කන්න තමයි හදන්නේ. TikTok කරන අපිට උපරිම සාධාරණයක් කරන යාළුවෙක් හැම සෙට් එකකම ඉන්නවා කියන්නේ නිකන් නෙමෙයිනේ ඉතින්. කරන්න. පාඩ. කෝ පොද්දි. අන්ත මේ වැඩි අයියෝ ආනනේ. නෑ ඉතින් මේක බාහිර කරලා දාමු. එහෙනම් අවුදන්නේ. ආවද යන? යා. ගාලා අර කෙලින්ම පඩේ කටේ. ඉස්සගස්සන්න එපා මට. මේ මමත් බලයි කීටි හිටියේ දැක්ක. සාඩි කෙලින්ම කටේ. ඊයා. ඔයා එහෙම කරන්නේ නැහැ නේ සුපුනිනේ. නෑ ඩාඩි. අන්න ඒක. මට කැවට පස්සේ මොනවා ඊට මොකක් බබා. හරි හරි. මචං උඹ කරන දේක් තමයි. බලපන් නුඹ නෑ. ස්කෝප් නෑ. ස්කෝප් නෑ. දාපන් එකක් හරි. බලව ස්කෝප් දානවා දියේ. සුපුනි. ස්කෝප් නැත්තේ. ආයි බේබි. මම මට ඇත්තටම මේවට වොයිස් කරන්න ලෝබයි මොකද ඔරිජිනල් සවුන්ඩ් එක තමයි සුපිරි. කොහොම හරි ඉතින් කෝලම් කර කර ඉඳලා ඔන්න පාන්දර 1 වෙලාව 2 වෙද්දි වෑන් එකට අපි එන්න කියලා කිව්වා. ඉතින් කට්ටියත් එක්ක මේ දැන් ටටක් ගාලා ලේස්ති වෙන්න තමයි හදන්නේ. එහෙනම් අපි නිවැරදිව හම්බ වෙමු. About to start the day. Bye bye.
Mama enak.